ඔයාගේ දරුවටත් ෆෝන් එක අතින් බිමට තියන්න බැරිද? ෆෝන් එක අතහැර ගන්න බැරිද? අද මේ වෙනකොටත් මුළු ලංකාවටම ඛේදනීය තත්ත්වයක්. මොකද දන්නවද? දරුවන්ට තමන්ගේ ෆෝන් එක බිමින් තියන්න බෑ. තමන්ගේ ගෙදර තියෙන අම්මගේ තාත්තගේ ෆෝන් එක අතහැර ගන්න බෑ දරුවන්ට ඉස්කෝලේ ගිහලා ආපුවම. ඔයාලා දන්නවද ලංකාවේ 70%ක්ම මේ වෙනකොට දරුවෝ මන්ද මානසිකත්වයෙන් පෙළෙන්නේ. හේතුව තමයි එයාලා ජීවත් වෙන්න වෙනම ලෝකයක. ඒගොල්ලෝ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඒ ඇප් එකේ තියෙන ගේම් එක සෙල්ලම් කරලා එයාලා හිතනවා එයාලා ජීවත් වෙන්නේ මේ ගේම් එක ඇතුලේ කියලා. මේ පුංචි ළමයි විතරක් නෙමෙයි. මේ O level A level කරන කොල්ලෝ හිටන් මේ ගේම් එකට නැඹුරු වෙලා ඉන්නේ. ඉස්කෝලේ ඇරලා එනවා කාමරේ දොර අර ගන්නවා ෆෝන් එක අම්මගේ හරි තාත්තගේ හරි රින්ගනවා ඇතුළට ලයිට් එක නිවා ගන්නවා මුන් රෑ එළි වෙනකම්ම ගේම් ගන්නවා පැයද දෙකද තුනද පැය හතර පහද දැන් ජීවත් වෙන්නේ මේගොල්ලෝ වෙනම ලෝකයක. දැන් මේගොල්ලෝ හිතන්නේ මේගොල්ලෝ මේ ඇප් එක ඇතුලේ තියෙන මේ ගේම් එකේ තමයි මේගොල්ලන්ගේ මුළු ලයිෆ් එකම වෙන්නේ කියලා. මුළු ජීවිතේම මේගොල්ලෝ ගෙවන්නේ මගේ ජීවිතේම මේක තමයි කියලා හිතන් ඉන්නේ. මේ පියවි ලෝකේ මේ පවතින ලෝකේ ඒගොල්ලෝ ජීවත් වෙන්නේ නැහැ. දවසක ලියලා තියාගන්න කඳුළු හැලෙන්නේ නැහැ ඔය ඇස් වලින්. කඳුළු වැටෙන්නේ නැහැ. ඔයාලා බලන්න සාමාන්‍ය පාසලකද මේ එහෙම නැත්නම් ජාත්‍යන්තර පාසලක් හෝ වේවා දුප්පත් පොසත් ભેදයක් කියලා නැහැ. ඕන හැම පාසලකම 70%ම දරුවෝ මේකට ගොදුරු වෙලා ඉවරයි. ඒ පාසල් වල තියෙන පාසල් උපකරණ වලට හානි කරනවා. টয়ලට් එකකට ගිහලා බලන්න මම මේ දැන් කියන්නම්. හොඳම ප්‍රසිද්ධම වැසිකිළියකට ඔයගොල්ලෝ ගිහලා බලන්නකෝ ජාත්‍යන්තර පාසලක ඒ පාසලේ වැසිකිළිය ලස්සනට දිනවද කියලා. ආපු වෙලාවෙ ඉඳලා ස්විච් වලට ගානවලු පොලේ ගානවලු පුටු පොලේ ගානවා අර টয়ලට් වල මේ ජරා කරන්න ඕන තැනට නෙමේ ජරා කරන්නේ ජරා කරපුවා බිත්ති වල ගානවා. ඒ තැනට මේ ළමයිගේ මනස හැදිලා ඉවරයි. අම්මව මරන්න හදනවා අම්මත් එක්ක කෑ ගහගෙන අම්මට කුණාරපෙන් බනිනවනේ දැන් ඉන්න දරුවෝ. පට්ට කුණාරපෙන් බනිනවා ෆෝන් එක දුන්නේ නැතුණා යකෝ දීපම් ෆෝන් එක මේක මගේ ෆෝන් එක කියලා දරුවෝ ගේම් ඉල්ලනවා. මේ තාත්තලත් එක්ක මේ දරුවෝ අවශ්‍ය වැඩ ඇරලා ආවෙලා ඉඳලා දෙමව්පියොත් එක්ක දරුවෝ දැන් මරා ගන්නවා. අම්මලා තාත්තලන් මානසික වැටලා ඉවරයි ලංකාවේ. මේක අපේ රටේ විතරක් නෙමේ මුළු ලෝකෙටම දැන් හානි කරලා ඉවරයි. මේ ඇප් නිර්මාණය කරන මිනිස්සු පොසත් වෙලා ධනවත් වෙලා කාලා බීලා මැරලා යනවා. හැබැයි ලෝකේ තව අවුරුදු 25කින් 30කින් ජීවත් වෙන්නේ අඩු මානසික මට්ටමක් තියෙන නිකන් හැංගීම් නැති නිකන් යකඩ නිකන් මේ පිත්තල යකඩ තඹ වලින් ඇදිච්ච මිනිස්සු වගේ. මොකද එයාලා ඉන්නේ වෙනම ලෝකයක. එයාලට මේ ස්වභාවික පරිසරයෙන් ඇති වැඩකුත් නැහැ. ගහකොළද මේ වැස්සද මේ සතා සිව්පාවන්ද ඇති අදාළ නැහැ. මොකද අම්මා තාත්තා මරණ තත්ත්වෙට අම්මා තාත්තට විනාශ කරන මානසික මට්ටමක් එනවා තමන්ගේ ෆෝන් එක නැත්තම්. ඒ තැනට දරුවෝ ඒ තැනට වැටුණාට පස්සේ අනිත් මිනිස්සු ගැන කවර කතාවද? ඉස්සර අපි හරි ආසයි අපේ ගෙදරට නෑයෙක් එනවනම් අපේ සීයා එනවනම් අපේ ආච්චි එනවනම් අපේ ගෙදරට අපි ආසයි අපේ ගෙදරට කවුරු හරි එනවනම් අපි ආසාවෙන් බලන් ඉන්නවා. දැන් දරුවෝ උන්ට වෛරක්කාරයෙක් ගෙදරට එනවා වගේ. ඇයි? උන්ට ගේම් එක ගා ගන්න බෑ. උන්ගේ ෆෝන් එක උන්ට අතර ගන්න විදියක් නැහැ. ඇයි ගෙදරට කවුරු හරි ආව මානවනේ කෝ පුතා කෝ දුව කියලා. මුන් ඉන්නේ කාමරය ඇතුලේ. මුන් කැමති නැහැ එළියට ඇවිල්ලා කතා කරන්න. මුන් රොබෝලා වගේ ඔලු පොරෝගෙන ඉන්නේ කාමරය ඇතුලේ තින්නේ. ඔලුවත් වාගෙන මූණත් වාගෙන අර ගේම් එකේ එකෙක් කියලා ඌ හිතන්නේ. මුන් මේ වෙනකොටත් සත්තු වෙලා ඉවරයි. 70%ම රටේ දරුවෝ මේ වෙනකොට මේකට ගොදුරු වෙලා ඉවරයි. මේකට මේ පවතින රජයකට ඕ මේ හිටපු රජයකට ඕ කාටවත් මේවට මේ දේශපාලනය මේක අදාළ නැහැ. මොකද මේවා ඇත්තටම කිව්වොත් දෙමව්පියන් තමන්ගේ වැඩේ කරගන්න තමන්ගේ දේවල් කරගන්න දරුවන්ගේ අතට ෆෝන් දීලා ගොඩක් මේකට වග කියන්න ඕන දෙමව්පියොත් ඉන්නවා. එක පැත්තකින් දෙමව්පියන්ට කරන්න දෙයක්වත් නැහැ. දෙමව්පියොත් අසරණයි. මුන් දෙමව්පියන්ට වැඩිය අපා මුන් දෙමව්පියන්වත් අන්දලා බොරු කියලා අර ෆෝන් එක අතේ තියාගෙන පිස්සු පියට්ට වෙලා ඉවරයි. සමහරක් දෙමව්පියනෝ උන්ට ෆෝන් එක බිමින් තියන්නත් බෑ. එතකොට දරුවෝ කොයිද ෆෝන් එක බිමින් තියන්නේ? අම්මලා තාත්තලාට ෆෝන් එක බිමින් තියාගන්න බැරි කොට. මේ වෙනකොට තව අවුරුදු 25ක් යද්දි මේ ලෝකෙ ඉන්නේ අමුතුම જાතියක් ඉන්නේ. මානවයා නෙමෙයි ඉන්නේ නිකන් විකෘති මනසක් තියෙන මිනිස්සු ඉන්නේ. මේ වෙනකොටත් අපේ ලංකාවේ ඕගොල්ලෝ හොයලා බලන්න හැමදාම වලි හැමදාම රණ්ඩු හැම ගේකම මේ ෆෝන් එක දරුවට බිමින් තියාගන්න බැරි නිසා. ඕක තමයි ඇත්ත කතාව.